මෙතන ජීවිත 10ක් විතර බිලිගෙන තියනවලු. කාසි පෙති. ලංකන් රෝමියෝ YouTube channel එකට මගේ යාළුවෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් එන්නේ ඌව පළාතේ බඩල් කුඹුරු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙන හරිම ලස්සන නමුත් ටිකක් විතර භයානක සුන්දර තියැලක් ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. බඩල් කුඹුර පාර බඩල් කුඹුර පුත්තල මාර්ගයේ මේ පැත්ත පුත්තල මෙහි බඩල් කුඹුර. ඉතින් බඩල් කුඹුර පුත්තල පාරේ මෙන්න මේ බෝඩ් එක ඔයාලට පේනවා. පරවියන් නැල්ලට යන බෝඩ් එක මෙන්න මේ පාරේ තමයි පරවියන් නැල්ලට යන්නේ. අන්න ඒ බෝඩ් එක ගාවින් කිලෝමීටර් 2ක් විතර ඇතුළට එනකොට ඒ පාරේ අවසානයේ මෙන්න මේ බෝඩ් එක හම්බ වෙනවා. ඔයාලා එන වාහනේ මේ ළඟ ගෙදරක් තියෙනවා. ඒ ගෙදර අයත් එක්ක කතා කරලා එතන වාහනේ දාලා ඔයාලට යන්න පුළුවන්. එතකොට ගඟ ගාවට යනකම් මේ විදිහට ලස්සනට පඩිපෙළ දාලා හදලා තියෙන්නේ. මෙතන ජීවිත 10ක් විතර බිලිගෙන තියනවලු. නාන්න හිතුනට නාන්න හොඳ තැනක් නෙමෙයි ඇත්තටම. හරි සුන්දර තැනක්. අපිට නිකන් දකින්නකොට හරි ආස හිතෙනවා. ඔයාලට පෙන්නන්න කොහොමද කියලා. මෙන්න මේ ගලාගෙන යන්නේ මැණික් ගම් කොමලිය. අපි ආවේ ටිකක් වතුර අඩු කාලෙක. බලන්න හරිම ලස්සනයි සුන්දරයි. නිස්කලංකව ගලාගෙන යනවා. හැබැයි අපිට ගමේ අය කිව්ව විදිහට මෙතන නැති වෙලා තියෙන ජීවිත වලින් භාගයට භාගයක්ම නැති වෙලා තියෙන්නේ. දියැලේ නාන්න ගිහිල්ලා නෙමෙයි මෙන්න මේ ස්ථානේ නාන්න ගිහිල්ලා. ඒ නිසා මම ඔයාලට කියන්නේ ඔයාට කොච්චර පීනන්න පුළුවන් කෙනෙක් වුණත් නොදන්න තැනක නාන්න යනවා නම් අනිවාර්යෙන් දෙපාරක් හිතන්න. ඉතින් යනවා පරවියන් ඇල්ල දියැල්ල කියන තැනට. අපේ නඩේ ගුරා යනවා ඉස්සරහින්. තමයි ගංගා. ගංගා අයින දිගේ මේ විදිහට අපි පාරේ යන්න තියෙන්නේ. පාර තියෙනවා. හරි සුන්දරයි. ඉතින් මේ වගේ තැන්වල ඇවිල්ලා අඩිසලකුණු විතරක් තියලා යන්න කියලා අපි අත්තුම කියනවා. මේ වගේ තියෙන සුන්දරත්වය විනාශ කරන්න නැතුව. මේ හැමතැනම හදන්නේ නැහැ මේවා. මේ තියෙන්නේ කාසි පෙතිනේ. කාසි පෙති. කාසිද පාසිද? කාසි පෙති. Paravian hello.